රාජබෝවන් මෙන්න ලංකා දවසේ පුවත් විකාශනය. ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමට ඔබත් එන්න අපව සබස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. නීතිපතිගේ ලේකම්වරයගේ නෑනණ්ඩිය රතු වරෙන්තු අපරාධකාරියක්. මෙරට සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධව සිට විදේශ රටවලට පලා ගොස් සිටි සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක රතු වරෙන්තු හරහා පසුගියදා මෙරට කැඳවාගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී වුඩ්ල අනාවරණය කරන ලදී. මේ සැකකරුවන් අතර සිටි සැකකාරිය ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක වන හේවා කසකාර රූපා නිශාමනීද සිල්වා නම් තැනැත්තියයි. ඇය අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ගිණුම් ලිපිකාරිනියක ලෙසද සේවය කර ඇති බව පැවසේ. 2014 වර්ෂයේදී රාජ්‍ය මුදල් වංචා කිරීමේ සිද්ධීන් ගණනාවකට මේ සැකකාරියට එරෙහිව කොළඹ මහතිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කර තිබුණි. නීතිපති පාරින්ත රණසිංහගේ පෞද්ගලික ලේකම් මෙලනිද සිල්වාගේ නෑනණ්ඩිය වන මේ සැකකාරිය පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වාගේ බිරිඳය. හිටපු අමාත්‍ය ටිරන් අරස්ගේ ව්‍යාපාරික ආරවුලක් හේතුවෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් වැලිගම W15 හෝටලයට පහර දීමට යවන ලද පොලිස් කණ්ඩායම මෙහෙයවන ලද්දේ පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා. ස්තුතියි.